මම මේ කියන්න යන කතාව වෙලා අදට හරියට මාසයක් වන්නේ. මේක සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක්. අතින් දාපු මොකුත් නැහැ. මෙන්න මේකයි උනේ. එදා මුළු දවසම උදේ ඉඳන් එක දිගට චුරු චුරු වැස්ස. එළියට බහින්න විදිහක් නැහැ. ඔහොම ඉන්නකොට හවස් වරුවේ අම්මා කිව්වා අල්ලපු ගමේ කඩේට ගිහින් සැමන් එකක් ගේන්න කියලා. රැට කන්න. එහෙම කියනකොට හවස 5ට වගේ ඇති. අල්ලපු ගමේ කඩේ තියෙන්නේ වැව් බන්ට් එකෙන් එහා. කොහොම හරි රෑ වෙන නිසා ටෝච් එකත් අරගෙන තව පොඩි මල්ලකුත් අරන් කඩේ යන්න කියලා මම ගෙදරින් එළියට බැස්සා. තව ආපහු වැස්සක් වහී කියලා මගේ ලොකු කළු කුඩෙත් අකුලලා අරන් කිහිල්ල ගහන් මඩ පාග වතුර වලවල් මග හැරගෙන ඔන්න හවස 5:00 වගේ වෙනකොට වැව් බන්ට් එකට යන්තම් ගොඩ වුණා. කොච්චර වැස්සත් බන්ට් එක උඩ නම් මඩ වෙලා නැහැ. බන්ට් එක මැදින් පොඩි අඩිපාරක් තියෙනවා දෙපැත්තට වෙන්න පුංචි තනකොළ වැවුන බිස්ස වගේ. ඔහොම යනකොට ආයෙම පොඩි වෙහි කෝඩයක් ආපු නිසා මම එච්චර වෙලාවක් කිහිල්ල ගහන් හිටපු කුඩේ දිග ඇරගෙනම ඉහළන් ගියා. අපේ ගමේ වැවේ හවසට පුරුද්දක් විදිහට නාන වයසක ඇන්ටිලා කීප දෙනෙක් ඉන්නවා. තව අංකල් කෙනෙක් ඉන්නවා. හැමදාම වගේ එයාගේ පොඩි ඔරුවේ ගිහින් දැල් දානවා උදේට දැල් අකුලනවා. ඔය ගමේ පොඩි කොළු කුරුට්ටා සෙට් එක වැව් කණ්ඩියේ ඇන තියාගෙන පොල් කටු වලට පොඩි ගෙඩවිල් පණුව දාගෙන ඉතින් මාළු බානවා. ඔහොම එක එක පිරිස් හවසට ගැවසෙන නිසා වැව් බම්ම හරියේ ඒ වෙලාවේ කිසිම පාළුවක් නැහැ. ඒත් මම කඩේ ගිහින් අම්මා කියපු විදිහට සැමන්ටින් එකත් අරන් මට ෆෝන් එකට කාඩ් එකකුත් දාගෙන හවස 6:20 වගේ වෙනකොට ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඔහොම එනකොට වැව හරියේ මිනිස් පුලුටක් පේන්න නැහැ. පහළ කුඹුරු යායේ ඈතට වෙන්න පැල්වල පත්තු කරපු පෙට්‍රෝල් මැක්ස් ලාම්පු විතරක් පේනවා. හඳ එළිය වැවට වැටිලා පොඩි ලස්සනකුත් තිබ්බා. කොහොම හරි මට අමුතු පාළු බවක් මේ පාරේ මගක් එනකොටම දැනුණා. කොහොම හරි බයෙන් වැව් බන්ට් එකෙන් ආපු මම යන්තම් ගෙදර එන ගුරු පාරට සෙට් වුණා. හැබැයි ඉතින් පහු කරන්න අමාරුම හරිය මේක. මොකද ඉස්සරහා සොහොන් කනත්ත. ළඟදී වලදාපු ගුණපාල මාමව එකපාර මතක් වෙලා පපුව ගහෙන්න තියාගත්තා. කොහොම හරි මට සොහොන පහු කරගෙන වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ. තියෙනවා මාරගහ වංගුව කියලා එකක්. ඒ හරියෙන් ගිරිය යටින් මර ලතෝනි දෙන හූ හඬක් මතු වුණා. ඒක උලමෙක්ගේ හඬට සමානයි. ඔය හුව ආවේ එකපාරයි. හුව එනවා එකම මගේ ගමන වේගවත් වෙලා මම දුවන්න තියාගත්තා. ඔහොම මගක් දුර දුවලා හොඳටම හතේ නිසා මම දෙකට නැවිලා හති අරින්න ගත්තා. ඊට පස්සේ ආපහු කෙලින් වෙනකොට මගේ ඇඟ බරයි. හරියට කවුරු හරි කරේ එල්ලිලා ඉන්නවා වගේ. මට අඩියක් තියලා අඩියක් ගන්න බෑ. කොහොම හරි ඔන්න ටික වෙලාවකින් ආපහු ඒ බර සැහැල්ලු වුණා. මාර වැඩි කියන්නේ ඒත් එක්කම මාව ඉස්සර කරන් කුදු ගැහුණු නාකි වයසක ගෑණියෙක් ඌ තියාගෙන පහළ ලඳ කැලෑවට දුවන්න ගත්තා. කියන්න බැරි තරම් බය වෙලා හිටිය මම ආපහු ගෙදරම දුවලයි පස්ස බැලුවේ. උදේ ඇහැරිලා බලනකොට මගේ බෙල්ල වටේ කටු ඇනලා වගේ නියපොතු පාරවල් 4-5ක් තිබ්බා. බය වුණ වෙලාවේ මට ගානක් නොගියට ගමේ ආච්චි කෙනෙක් කිව්වේ මාරගහ වංගුවේදී බෝධිලි මගේ අවතාරේ උඹේ කරට ගොඩ වෙලා බං කියලා.